ඔස්ට්‍රේලියාවට ස්ටුඩන්ට් කෙනෙක් වෙලා එන එකද හොඳ 482 වීසා එකකින් එන එකද හොඳ ගොඩක් වැදගත් වීඩියෝ එකක් ෂෙයා කරන්න හදන්නේ බලාගෙන ඉන්න අන්තිම වෙනකම් වටනගෙන පොයින්ට්ස් ටිකක් ඔස්ට්‍රේලියාවේ දැන් කරන්න හදන වෙනස මොකක්ද කියන එක මට තේරෙන විදිහට මම ඔයාලට ෂෙයා කරන්න කියලා පෝලින් හැන්සන් කොච්චර දැඟලුවත් ඔයාලා ඉගෙන ගන්න ආව නම් ආයෙ ඔයාලගේ රටට යන්න කියලා වෙලා කවුරුත් ඔස්ට්‍රේලියාවට ඉගෙන ගන්න එන්නේ නැහැ මොකද ඔස්ට්‍රේලියාවට ඉගෙන ගන්න ඔයා ඔස්ට්‍රේලියාවේ සෙටල් වෙන්න බලාගෙන ඊට පස්සේ ජොබ් වීසා එකක් PR එකක් දාගන්න බලාගෙන ඔස්ට්‍රේලියාවේ දැන් මිනිමම් සැලරි එක අවුරුදු 5කට ඉස්සෙල්ලා 54000ක් අවුරුදු 5කට ඉස්සෙල්ලා එතකොට දැන් ඒක 79000කට වැඩි කරලා තියෙන්නේ එතකොට ගොඩාක් ස්කිල්ඩ් වර්කර්ස්ලව දැන් හයර් කරන්න ගියාම ප්‍රොසෙස් එක පොඩ්ඩක් තව දික් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ දෙන ඔපචුනිටි එක දෙන්න හදන්නේ රට ඇතුලේ ඉන්න ස්ටුඩන්ට් කෙනෙක්ට. සමහර ස්ටුඩන්ට්ස්ලාට ඇප්ලයි කරන්න පුළුවන් PR එක යාලගේ ග්‍රැජුවේෂන් එකකින් පස්සේ ස්ටේට් ස්පොන්සර්ෂිප් එකකින් හරි ඉන්ඩිපෙන්ඩන්ට් හරි රීජනල් ඒරියා එකකින් හරි PR එක ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වුණාට සමහරක් අයට ජොබ් ස්පොන්සර්ෂිප් එකක් අරගෙන එම්ප්ලොයි කෙනෙක් හරහා තමයි PR එක ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට දැන් මේගොල්ලෝ මේ කරන්න යන එකත් ගොඩාක් වෙලාවට ඔපචුනිටි එක හම්බ වෙනවා ස්ටුඩන්ට් කෙනෙක්ට එයාට ඉන්ඩිපෙන්ඩන්ට් PR ඇප්ලයි කරගන්න බැරි වෙනවා නම් එයාට එම්ප්ලොයි කෙනෙක් හරහා ඇප්ලයි කරන්න. මොකක්ද හේතුව? OE2 වලට හයර් කරන අයව රටින් එළියේ ඉන්න අයව ඒගොල්ලන්ගේ ඉස්සර වගේ ඉක්මනටම ගෙන්න ගන්න බැරි හින්දා එයාලගේ ඒ ඩිලේ කරලා තියෙන ටයිම් එකත් එක්ක ගොඩක් එම්ප්ලොයර්ස්ලා පෙළඹෙනවා රට ඇතුලෙන් අර අඩු එක්ස්පීරියන්ස් එකක් තියෙන හරි එක්කෙනෙක්ව අරගෙන පුරප්පාඩුව පුරව ගන්න. ඉතින් පේජ් එක ෆලෝ කරලා නැත්නම් අනිවාර්යෙන් ෆලෝ කරන්න. මම මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් නෙවෙයි. ඉතින් අහගෙන ඉන්න ඊළඟ ටික. ඉතින් මේක කිව්වා කියලා highly demand skill එකක් තියෙන හරි skill එකක් තියෙන 482 visa වලට apply කරන අයට opportunity එකක් හම්බෙන්නේ නැහැ කියන්න බෑ. ඒගොල්ලන්ට opportunity එකක් අනිවාර්යෙන් හම්බ වෙනවා. ඒ වුණාට මම මේකෙන් කියන්නේ priority එක දෙන්න හදන්නේ students ලාට. මොකද student කෙනෙක් විදියට ඔය රට ඇතුළට ආපුවම student කෙනෙක් එනවා ඊට පස්සේ temporary graduation visa එකක් දාන්න ඕනේ. ඊට පස්සේ නිකන් හරි direct PR එකක් apply කරොත් එහෙම නැත්නම් 482 එකට ආයෙ විදන් කරනවා. ආයෙ 186 එක. ඉතින් ඒගොල්ලන්ව අනාථ කරන්නේ නැතුව ඒගොල්ලන්ට හොඳ cycle එකක් හදන එකක් තමයි වැඩිපුර opportunity එකක් දෙන්න හදන්නේ. මම හිතන විදියට 54000 79000 වැඩි කරලා ඕක මන්නම් කියන්නේ තව වැඩි කරනවා. හරිද? අනිවාර්යෙන් තව වැඩි කරනවා. ඉතින් තව work and holiday visas අඩු කරලා තියෙනවා. ලංකාවේ අයට work and holiday visas තියෙනවද නැද්ද? මම වීඩියෝ එකක් කරලා තියෙනවා. පල්ලෙන් ගිහලා බලන්න. ඉතින් මේක දිග වීඩියෝ එකක් බලාගෙන ඉන්න ඉතුරු පොයින්ට් එකත් මොකද ඔස්ට්‍රේලියාවේ migrants ලා කියන්නේ අනිවාර්යෙන් පොලිටික් වලට ඒකත් cycle එකක් විදියට හැඩගෙන දෙයක්. මොකද migrants ලා එනවා PR ගන්නවා, citizen ගන්නවා, ඡන්දේ දානවා. ඉතින් ඒකින්ද මෙතන හෙන cycle එකක් තියෙන්නේ. ඒකින්ද වෙලා කවදාවත් මේක නවත්තන්නේ නැහැ. ඔස්ට්‍රේලියාව කියන ලොකු රටක් කම්පැනිස් ඇරෙනවා අලුතෙන් ඒ වලට මිනිස්සු ඕනේ. ඉතින් ඒකින්ද මිනිස්සු හයර් කරනවා රට එළියෙන්. කවදාවත් ඔක අඩු වෙන්නේ නැහැ, වැඩි වෙනවා මිසක්. ඒකින්ද පුළුවන් තරම් ඔයාගේ ස්කිල් එක හයි කරගන්න. ඊට අමතරව ඔයාගේ පාර්ට්නර්ගේ ස්කිල් ලෙවල් එකක් අනිවාර්යෙන් තියාගන්න. මොකද ඉස්සරහට පාර්ට්නර් ස්කිල් එකක් ගොඩාක් වැදගත් වෙන්න පුළුවන් සමහරක් වෙලාවට. work and holiday visa අඩු කරපු එකත් එක්ක දැනටම ඔය regional areas වල ඉන්න farmers ලා ගොඩක් කම්ප්ලේන්ට් කරනවා නැත්නම් ඒගොල්ලන්ගේ business run වෙන්නේ නැහැ. එයාලගේ accommodation එකක් rent වෙන්නේ නැහැ. එයාලගේ cafe එකක් දුවන්නේ නැහැ. මොකද ඔය work and holiday visa වලට එන කට්ටියට එයාලට තියෙනවා condition එකක් farms වල වැඩ කරන්න. ඉතින් එහෙම වුණාම ඒ regional area වලට යන business එක revenue එක ඒක යන්නේ නැහැ. එතකොට ඕක ලොකු කාලයක් යන දෙයක් නෙවෙයි. ඕක ඔය චූටි කාලයකට පොඩ්ඩක් බය කරන්න දෙන දෙයක්. ඡන්ද පොරොන්දුවක් වගේ පොඩි කාලයකට යන දෙයක්. ඒ වුණාට ඕක ටයිට් වෙනවා. අනිවාර්යෙන් ටයිට් වෙනවා. ඉතින් ඕවර්ऑල් ගත්තම ස්ටුඩන්ට්ස් වල ලොකු පාත්වේ එකක් යනවා. ඒකත් ඒගොල්ලෝ try කරන්න පුළුවන් තරම් වයසක කට්ටියව රට ඇතුළට ගෙන්න ගන්න නෙවෙයි. තරුණ කට්ටියව රට ඇතුළට ගෙන්න ගන්න. ඉතින් වයසක කට්ටියට opportunity ගන්න නැහැ කියලා නෙවෙයි. ඉතින් මට හිතන විදියට අය ඕවර්ऑල් කියනවා නම් මේක පොඩි cycle එකක් හදන්න ඒගොල්ලෝ හදන්නේ. ඒක හදලා තිබ්බ cycle එකක්. ඒ වුණාට අර රින් ගන්න පුළුවන් loop hole ටික වහලා අලුත් loop holes ටිකක් ඕකෙන් ඇරෙයි. මොකද කවදාවත් ඕක නවතින්නේ නැහැ. කොහෙන් හරි රින් ගන්න පුළුවන් විදියක් හැම තැනකම තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් අද කරලා පොඩි වෙනසක් කරන්න හදන්නේ. ඔය කෑ ගහන දේවල් වලට ඉස්සරහට හයර් කරන්නේ නැහැ, ගන්නෙ නැහැ. රටේ migrants ලගෙන් ප්‍රශ්න අනම්මනම් ඕවා ඉතින් අර refugees ලා ගොඩාක් ඇවිල්ලා තියෙන හින්දා ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද මේගොල්ලොත් ඔය පිටරට යුද්ධවල වලට involve වෙලා තියෙන හින්දා ඒගොල්ලෝ බැඳිලා ඉන්නවා ඒ රටවල් වලින් refugees ලාව ගෙන්න ගන්න. ඒක කොට්ටාශයකට. ඕක හින්දා කවදාවත් ඔක නවතින්නේ නැහැ. චුට්ටක් අඩු වෙන්න පුළුවන්. හැබැයි skill workers ලා කවදාවත් අඩු වෙන්නේ නැහැ. වැඩි වෙනවා මිසක්. වීඩියෝ එකට like එකක් දාලා share කරලා ඔයාට මොකක් හරි දෙයක් share කරන්න තියෙනවා කමෙන්ට් කරන්න. මගේ මොකක් හරි දෙයක් වැරදියට කියවුණා නම් ඉතින් ආයෙත් කියනවා page එක follow කරලා තියාගන්න එහෙනම් good luck.